හායි ළමයි කොහොමද ඉතින්? අද ඕඩර් එකක් නම් නෙවෙයි කරන්න හදන්නේ ඔයගොල්ලොත් එක්ක. වෙනස් ආට් එකක්. මම කලර්ස් වලින් ආට් ඇඳලා නෑනේ. මං අද තීරණය කළා මගේ පාට පැන්සල් සෙට් එක පාවිච්චි කරලා ආට් එකක් කරන්න. හරිද? කරලා නැහැනේ මේකෙන් වැඩිය. මං හිතුවා කාර් එකක් අඳින්න. හරිද? පිරිමි ළමයි කැමති වෙයි, ගෑනු ළමයි කැමති වෙයිද කියලා දන්නේ නැහැ. ඒනට මට ආසයි තිච්ච නිසා මං අඳින්න තීරණය කළා. වාහනේ නම නම් දන්නේ නැහැ. කට්ටිය දන්නව නම් මට වාහනේ මොකක්ද කියලා කියන්න. එහෙම වර්ගයක් හොඳ જાතියක්ද සුපිරිම එකක්ද එහෙම දන්නේ නැහැ හොඳේ. දැන් ආට් එක කරන්න යමු. හැමදාම පැන්සල් වලින් ආට් ඇඳලා දැකලා එපා වෙලා ඇතිනේ. මං හිතුවා ඔයගලන්ට ඒ වගේ ලස්සන ආට් එකක් දෙන්න. වෙනසකටත් එක්ක බලමු. ඔයාලා මොනවද කියන්නේ කියලා. මේකට හොඳ ප්‍රතිචාර ආවොත් මං හිතාගෙන ඉන්නවා ලස්සන ඕගොල්ලෝ දුන්නොත් ෆොටෝ එකක් අර කට්ටිය මිල්ලන් බස් එකක් තියෙන්නේ. අනේ බස් එකේ මේ ආට් එකක් කරන්න. හරිද? බලමුකෝ කරන්න. මේ ටිකෙන් තමයි කරන්නේ ආට් එක. A4 size එකට කරන්නේ. මොකද ලොකුවට කරගෙන ඉන්න මම ලොකුවට එකක් කරන්න නෙවෙයි හිතන්නේ. A4 size එකට. මං කලින් ඇඳලා නැහැ. අපි බලමු කොච්චරක් දුරට. ඉතින් අපි ආට් එක කරන්න ගමු. මේ ආට් එක කරන්න කලින් මම කොටු ටිකක් චුට්ටක් ගහගත්තා බැලන්ස් කරගන්න උවමනාවට. ඊට පස්සේ තමයි ආට් එක කරන්න ගත්තේ. ඔයගොල්ලෝ දන්නවත් ඇතිනේ මම කලර් ආට් කරන කෙනෙක් නෙවෙයි. නිකන් ලාවට කලර්ස් ටිකක් මැච් කරලා ගිහලා චූටි චූටි මන් දාලා ආට් වලට පොඩි ඩිසයින් ටිකක් ගන්න ඕනකට පාට වෙනස් කරගන්න. පාට පාවිච්චි කරාට මම කලර් ආට් කරපු කෙනෙක් නෙවෙයි. ඉතින් මම මේක තමයි මම කරපු ආට් එක. ඔයාලා හිතලා ඔයාලා බලලා කියන්න මට කොච්චරක් දෙන්න පුළුවන්ද? කොච්චරක් දෙන්න කියලා තියෙනවද? මේක කතයිද? කියලා මට කියන්න. ඔයාලා මේකට ලයික් දාන ප්‍රමාණෙත් එක්ක මම ඉස්සරහට තව ආට් එකක් කරනවා. බයික් එකක් හඳින්න ආසාවෙන් ඉන්නවා. ඒ කියන්නේ පෝට්‍රේට් නම් කරනවා. ඕඩර්ස් නම් කරනවා. ඒවා අතුම් වාහන පොඩ්ඩක් සයිඩ් එකට චුට්ටක් කරන්න ඉන්නවා. මට දැන් ආසාවක් තියෙන බයික් එකක් ගන්න. ඒකට මට ඒක තියාගන්න මම කාටද දෙන්න හිතාගෙන ඉන්නවා. බලමු මේකට ලයික් 50ක් ගන්න පුළුවන් වුණොත් කලින් එකටත් 50ක් ගන්න පුළුවන් නිසා මේකට 50ක් ගන්න පුළුවන් වුණා. මම ගොඩක් සතුටු වෙනවා. බලමුනේ. ඉතින් මම මේක පාට පැන්සල් පෙට්ටියම උතන දාගෙන තියාගත්තට ඔය ඔක්කොම පාවිච්චි කරේ නැහැ. වැඩිපුරම රතු පාට කළු පාට තමයි පාවිච්චි කරේ. මම මෙතන පාට පැන්සල් වලට අමතරව පාවිච්චි කරලා තියෙන්නේ වයිට් චාකෝල් එක. ඒකට හේතුව තමයි මම ගාවේ සුදු පාට පැන්සලක් නෑ. පාට පැන්සල් සෙට් එකේ සිල්වර් කලර් එක තිබ්බට සුදු පාට තිබුණු පාට පැන්සලක් නැහැ. පාවිච්චි කරන්න මට වාහනේ ඇඳලා වාහනේ යටින් සිගනල්ලක් අඳිනවා නුගුණට ඒක අන්තිමට මේ දෙනේවි. ඒ කොටසදි මම පාවිච්චි කරනවා පැන්සල් දෙකක්. ඉතින් මේ පැන්සල් දෙකෙන් තමයි මම මේකට අදාළ පාට ගන්න. ඊට පස්සේ තමයි ආයේ කළු පාට පැන්සලෙන් මේ ටිකක් ඩාර්ක් කරලා විල වෙන්නේ. මම ඉතින් රතු පාට මේ රතු පාටින් තමයි ගත්තේ. මොකද ඒක ලේසි කියලා සුදු පාට කළු පාට වගේ වාහනයක් අඳින්න ගියොත් මට ඒක චුට්ටක් කරගන්න අමාරු වෙයි කියලා හිතුණා. රතු පාට එකක සාමාන්‍ය පාට පෙන්වන විදිය ලේසි කියලා හිතුණා. නිල් පාට කාර් එකක් අඳිනවා නම් නිල් පාට කීපයක් තියෙන්න ඕන. උච්චර පාට ප්‍රමාණයක් මං ගාව නැහැ. රතු පාට එකේ ඩාර්ක් කරන එකයි රතු පාට එකට ලයිට් කරන එකයි ලේසි කියලා හිතුණා. එළිය අඳුර පෙන්වන විදිය ටිකක් ලේසි. දුඹුරු පාට කළු පාට වගේ එකක් රතු පාට එක උඩින් ගියාට පස්සේ ඒක අර ත්‍රිමාන ගතිය ගන්න ලේසි. මේ ආකාරය මම පොල් දක්නවට වඩා ටිකක් දුරට ගලලා ගිහලා බලද්දි හරි ලස්සනට පේනවා. ඔයාලා ඒක බලන්නකෝ. ඒ වගේම මම වීඩියෝ අඳිනකොට අපි චුට්ටක් මම මොන පෙරේරේසර් එක පාවිච්චි කරන්නේ. මොකද ඒක ලේසියට ඒක දෙන්න එකක් විදියට තියෙන නිසා
ඉතින් මේකෙන් මම මැකුවා බ්ලෙන්ඩ් වෙනවා. ඒ කොටන් බටන් එකේ බ්ලෙන්ඩ් කරන්න බෑ පාට පැන්සල්. ඒ වුණාට මකණයක් වගේ රබර් එකකින් බ්ලෙන්ඩ් කරන්න පුළුවන් පාට පැන්සල් වල තියෙන අර තව පාටක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් මකලවිල්ල. එතන චූටි ඒක කරන ක්‍රමයක් තියෙනවා. පොඩ්ඩක් හිමීට අල්ලලා බ්ලෙන්ඩ් කරන්න තියෙන්නේ. ඒක බ්ලෙන්ඩ් වෙන ගමන්ම මැකෙනවා. ඊට පස්සේ උඩින් ගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා සමහර විට ගොඩාක් දෙනෙක් කියලා දෙන්නේ නැහැ සමහර වලට. අපි ආර්ට් එකක් කරනකොට අපිට ඒක ඇත්තටම ඇඟ ඇතුළටම එනවා. මේක මම මේ වෙලාවට මේ විදිහට කරන්න ඕනේ. ඒ වගේම තමයි මම උතන කාර් එකේ රෝදා අඳිනවනේ. ඒ රෝදා අඳිනකොට සිල්වර් කලර් එක චුට්ටක් යූස් කරනවා. මගේ පාට පැන්සල් පෙට්ටියේ තියෙන පාට තමයි මම පාවිච්චි කරන්නේ. වෙන කිසිම වෙන දේවල් පාවිච්චි කරේ නැහැ. පාවිච්චි කරපු දේවල් මම කිව්වා. ඊට පස්සේ ටයිස් කන්නක් දෙක අඳිනකොට නිල් පාට පාවිච්චි කරනවා. මොකද ඒකට හේතුව තමයි එතන පොඩි නිල් පාටක හුරු කළු පාටක් තියෙනවා. මට ඉතින් ඒක ගන්න නම් නිල් පාටම ගන්න සිද්ධ වෙනවා. ඒක තමයි ලස්සන කලර් එකක් එන්නේ. අලු පාට මම දැන් පාට වලට නම් ටික ලියලා තියෙනවා. පාට ඉංග්‍රීසියෙන් හරියටම මට තේරෙන විදිහට මම පාට කියනවා. අලු පාට හුරු පාටක් ලියලා ගන්න මේක තමයි මේ විතුරට ගන්න අලු පාට සුදු පාට සිල්වර් කලර් අලු පාට කියන පාට පාවිච්චි කරනවා. ඒක අඳින්න. ඉතින් වයිට් චාකෝල් එකත් ගන්නවා. තමන් ආර්ට් එකක් කරනකොට ඒක අර හරි ලස්සනට පේන්නේ. තමන්ට ඕන විදියට ඒක හිතෙනවා. දැන් මෙතනට මේ වගේ පාටක් ගෑවොත් සෙට් වෙයිද කියලා හිතනවා. ඔයාලට ආර්ට් එකක් කරනකොට චූටි කොළ කැල්ලක් තියාගන්න. තමන් පාවිච්චි කරන කොලේ වර්ගින් ඔයා පාවිච්චි කරන කොලේ යනවා. ඒක පොඩ්ඩක් පොඩි කොළ කැල්ලක් තියාගන්න. ඒකට කන්නේ හරියට ගන්න වෙලාවට අපි අඳින ආර්ට් එකේ ඉන්නේ වෙන ඒ අර කොලේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් කොහොමද මේ කලර් එක හරියට ගන්න කියන එක හොයාගන්න. මොකද අපි ගාව නැහැ රතු පාට පැන්සල්. රතු පාට ගත්තන් පස්සේ සාමාන්‍ය පාට පැන්සල් තියෙනවා. පාට පැන්සල් සාමාන්‍ය 10ක් විතර තියෙනවා. මම දැකලා තියෙනවා එකට එකක් වෙනස් විදියට රතු පාට තියෙන පාට පැන්සල් 10ක් විතර. ඉතින් අපිට ඔය ඔක්කොම නැහැ ළමයි. ඒ නිසා අපි මේ පාට හරියට ගන්න දැනගන්න. ටිකක් කළු පාට ගාලා රතු පාට ගෑවට පස්සේ ටිකක් ඩාර්ක් වෙනවා. සිවුරු පාටයි රතු පාටයි ගහුවම එක පාටයි. සුදු පාටයි රතු පාටයි අරගෙන ගියාට පස්සේ ආයෙත් වෙනසක් වෙනවා. ඉතින් අපි ඒක දැනගන්න ඕනේ කොහොමද කරන්න කියන එක. ඔයාලට ඒක කරලා චුට්ටක් try කරලා බලන්න. ඉතින් ඔයාලට මේ ආර්ට් එක ගැන හිතන දේ කියන්න. කෙලින්ම මම අපිට කියනවා. මම ඔයාලට ආර්ට් වීඩියෝස් දානවා. vlog විදියට පොඩි වීඩියෝස් එකක් දාන්න ආසාවෙන් ඉන්නවා. බලමු. ඊළඟට ඉස්සරහට ආර්ට් එකක් විදියට එන්න තියෙන්නේ නම් ආර්ට් වීඩියෝ එකක් විදියට බයික් එකක් අඳින එකක් තමයි මම දෙන්න හිතාගෙන ඉන්නේ. නැත්තම් මම දාලා ආර්ට් එකක් ගිහින් බයික් එක දෙනවා. කෝකද දෙනවා ගිහින් නැත්තම් ඉතින් මේකක් නෑ. ඊට පස්සේ මට ওই මේ ආර්ට් එකේ අඳිනේ වලින් අමාරු වෙච්ච දේ තමයි අර ලොකු ලයිට් එකක් තියෙන්නේ. මේ මම වැඩි වාහන ගැන දන්නේ නැහැ හොඳේ. ඒ ලොකු ලයිට් පියට ගන්නේ ලයිට් අදින්න කියලා තමයි පොඩ්ඩක් මංජන් උනේ. මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉතින්. ඒකේ තියෙන විදියට මදිනකොට චුට්ටක් සෙට් මදි වගේ. දැන් මට ඒක පේන විදියට නදින්න ඕනේ. මම ඉතින් ඒකේ විදියට ඇඳා කොච්චර දුරට සාර්ථකද කියලා විල්ලක් දන්නේ නැහැ. බලලා ඕගොල්ලොම කියන්න. ඔයාලට හිතන දේ කමෙන්ට් කරන්න. කැතයි නම් කැතයි කියලා කියන්න ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක කැත නම් ඉතින් මට බොරුට ලස්සනයි කියන්න ඕනේ නැහැ කවුරුත්. කැතයි කියලා විල්ල හරි කියන්න. මොකද මම ඒකටත් කැමතියි. මට දෙයක් හදාගන්න පුළුවන් අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් පෙන්නලා දෙන්න. ඔයාලට try කරන්න කැමති නම් කාර්යයක් කරන්න. මම මේ ආර්ට් එකේ ඔය දැන් තියෙන ෆොටෝ එකත් එක්ක කොච්චරක් දුරට සාර්ථකද කියලා විල කියන්නේ මේ ආර්ට් එක. ඉතින් ඔයගොල්ලෝ හරියට මම ඔයාලගේ හිතුවා ආර්ට් එක බුද්ධ කරන චේතු පිටයි.